ඔයාලත් එන්න මේ අසිරිය විඳින්න. තම කන්නේ දැන්. මම ඔක්කොම පුළුවන් මෙතන. බයි. Bye. Hi guys, welcome back to our YouTube channel. I hope you all well. අද අපි මේ යන්නේ මධ්‍යම පළාතේ සුන්දරම ලස්සනම ස්වභාවික ස්ථාන වලින් එකක් වන පිටවල පතනට. ඉතින් අපේ වීඩියෝ එක ඇතුලේ ලස්සන moments ගොඩක් තියෙනවා, funny moments ගොඩක් තියෙනවා. ඒවා skip නොකර වීඩියෝ එක අවසන් වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ මාතලේ දිස්ත්‍රික්කයේ රිවර්ස්ටන් පරිසරේ ඔයාලා තේන්නේ ලස්සනයි, හරි සීතලයි. ඔයාලා නාන්න පුළුවන්, සංගවල් තියෙනවා ඕන තරම්. ඔයාලත් එන්න මේ අසිරිය විඳින්න. මේක හරි ලස්සනයි. අපි අද ඉන්නේ රිවර්ස්ටන් පුංචි ලෝකාන්තේ රිවර්ස්ටන් වල ලෝකරුම නකල් සංරක්ෂිත වනාන්තරය. ඔව් මේ තියෙන්නේ අද වැසි සහිත කාලගුණයක් තියෙන්නේ. මේ තියෙන ස්වභාවය වෙන ඔයාලට කැම කන්න අනම්මන ඔක්කොම පුළුවන් මෙතන. වැරදි අදහසක් ගන්න එපා. මෙතන එහෙම තව කෙනෙක්ට බාධා වෙන විදිහට හැසිරෙන්න බෑ. සද්ද කරන්නේ නැතුව නිස්කලංකේ ඉන්න ඕන තැන තමයි මෙතන. ඒකත් අමතක කරන්න එපා. අවුරුද්දකට විතර වාගේ කාලයක් කියන්නේ. අවුරුද්දකට. අවුරුද්දකට කිත් වෙනවා. ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු මෙම ස්ථානය නිස්කලංක පරිසරයේ සහ හරිත වනාන්තරයේ නිසාවෙන් සංචාරකයන් අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් කඳුකර සුළඟ, ගස්වැල් අතරින් ඇහෙන කුරුල්ලන්ගේ හඬ, ඒ අවට දක්නට තියෙන අපූර්ව දර්ශන මෙහිදී විශේෂත්වයක් උසුලනවා. ඉතින් නගරයේ කාර්යබහුල ජීවිතයෙන් මිදිලා සබාදහම සමග මොහොතක් ගත කරන්න මේක ඉතාම සුදුසු ස්ථානයක්. ඉතින් ඔයාලත් රිවර්ස්ටන් පැත්තේ සංචාරයක් කරන්න සැලසුම් කරනවා නම් අනිවාර්යයෙන්ම සබා උයන අනිවාර්යයෙන්ම නරඹන්න ඕන ස්ථානයක් විදියට තමයි මම නම් දකින්නේ. අපි ඊළඟට පිටවල පතනට යනවා.
මට ඕගොල්ලන්ට කියන්න බැරි වුණානේ. අද අපේ රිවර්ස්ටන් ගමන තවත් රසවත් කරන්න ඉදුනිල් මල්ලිත් අපිත් එක්ක එකතු වුණා. එහෙනම් ඉදුනිල් මල්ලිත් එක්ක කරපු මේ සුන්දර රිවර්ස්ටන් චාරිකාව බලලා හිත ගියා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. දැන් අපි ඇවිත් ඉන්නේ පිටවල පතනට. පිටවල පතන කියලා කියන්නේ ලංකාවේ ඉතාමත් විශේෂ ස්වභාවික තෘණ භූමියක් තියෙන ස්ථානයක්. ඉතින් මෙතනට ආපු ගොඩක් අය කැමතිම තැන තමයි මිනි වර්ල්ඩ් එන්ඩ් කියලා කියන්නේ. ඉතින් එතෙන්ට ගියාම අර පාල පේන දර්ශනය ඇත්තටම ලස්සනයි. පරිසරය පතනට ගිහිල්ලා ඇවිල්ලා අම්මෝ මේ වගේ සීතල පරිසරයක උණු තේ කෝප්පයක් බොන එකේ තියෙන රස නම් වෙනමම අත්දැකීම. එහෙනම් අපි කැන්ටීන් එක පැත්තට යමු, බලන්න මොනවද තියෙන්නේ කියලා. එයාට කන්න ඕනේ කියලා ගත්තේ. එයා කෑවෙන වුණාට මම තව කන්නේ දැන්. මේ නූඩල්ස් එක සැර නැහැ කිව්වනේ මම. ඒ සැර නැත්තේ මේ හදපු කෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද බබා කන නිසා මම කිව්වා සැරට හදන්න එපා කියලා. ඒ හින්දා තමයි සැර නැහැ කිව්වේ. ඉතින් මේ කැන්ටින් එකේ ඉන්න ආන්ටි අංකල් දෙන්නම මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඒ දෙන්නම ආදරෙන් අපි මතක් කරනවා මේ වෙලාවේ. මේ මට පිටිපස්සෙන් තියෙන්නේ පුංචි කෞතුකාගාරයක්. ඉතින් මම ඒකට නම් ගියේ නැහැ. මොකද මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ සම්බන්ධව, ඒ කියන්නේ ඒකට ගිහපු එක ගැන වෙනම වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්, ඔයාලා බලන්න. ඊළඟට තමයි හොඳම හරිය. බලන්න ඉන්නකෝ අපේ තිවෝන්ට මොකද ගමුවේ ගඟින් නාන්න යන්නේ. මං කලිනුත් කියවනේ අපේ වීඩියෝ එකේ ගොඩක් ෆනි මොමන්ට්ස් තියෙනවා කියලා. ඉතින් දැන් තමයි හොඳම හරිය. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. අනිවාර්යයෙන්ම බලන්න. අපි
සභා උයනේ සුන්දරත්වය හොඳටම රස වින්දා. ඉතින් ලස්සන ෆොටෝස් ගත්තා සිසිල් පරිසරයත් එක්ක ලස්සන අත්දැකීම් ගොඩක් අද දවසට අපි එකතු කරගත්තා. අපිත් එක්ක මේ ගමන ආපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා අපේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාන්න, යාළුවන්ට ෂෙයා කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක on කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යනවා. bye bye. නැවතත් ලස්සන ගමනකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා. බුදු සරණයි.